හයි මුලින්ම භාග ගානනේ භාග ගාන ගත්තහම මේක අනිවාරෙන් නම් ලකුණු 10ක ගානක්. එතකොට මේ ලකුණු 10 ගාන ඔය ලකුණු 10ම ගන්න පුළුවන්නේ. ඔය ගන්න පුළුවන් ලකුණු 10 ගන්න විදිය තමයි මම කියලා දෙන්නේ. හරිද? මුලින්ම ඔයා මතක තියාගන්න O level maths paper එක ගත්තම O level maths paper එකේ part දෙකක් තියෙනවා. part 1 එකයි part 2 එකයි. ඒක ඔයගොල්ලෝ දන්නවදීනේ. ඊට පස්සේ මේකත් කොටස් දෙකකට කැඩෙනවනේ. මොකද්ද? A කොටස B කොටස. A කොටසේ කෙටි ප්‍රශ්න 25යි. B කොටසේ ව්‍යුහගත ප්‍රශ්න 5යි. හරිද? මේක තමයි ස්කෝර් කරන්න ලේසි. මේකෙන් ස්කෝර් කරන එක අමාරුයි. මේකෙන් ස්කෝර් කරන එක ලේසි. ඉතින් හැමතිස්සෙම බලන්න ඕනේ මේකෙන් පුළුවන් උපරිම ලකුණු ගන්න. මේකෙන් ලකුණු 70ක් ගන්න පුළුවන් වුණොත් එතනම S එක තියෙනවා. එතකොට S එක අරගෙන ඉවරයි. මේකෙන් තියෙන ඔයා B එකට යනවා C එකට යනවාද A එකට යනවාද කියලා තීරණය කරන්න තියෙනවනේ මෙතනින්. එතකොට මුලින්ම අපි try කරන්න ඕනේ මේකෙන් ලකුණු 70ක් ගන්න කොහොමද කියලා. අන්න එතනට මේ කෙටි ප්‍රශ්න 25යි මෙතන 5යි. එතකොට මෙන්න මේකේ ඇතුලේ හැමදාම එකම විදියට කරගෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරිද? ලේසි. මාර ලේසි. මේක එකක් භාග වෙනවා. ඊට පස්සේ අනිත් එක වර්ගඵලය ගානක් එනවා. ප්‍රතිශත ගානක් එනවා. එතකොට ඉතුරු ගණන් දෙක නම් පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ තුනේ ලකුණු 30 කෙලින්ම ගන්න පුළුවන්. මෙතන ලකුණු 30ක්. මේ ලකුණු 30 අනිවාර්යෙන් ගන්න පුළුවන්. මේ ලකුණු 30 අනිවාර්යෙන් ගන්න පුළුවන්. මේ ලකුණු 30 ගත්තා කියන්නේ මෙතනින් තව ඔයාලට ස්කෝර් කරන්න තියෙනවා 40ක්. එතකොට මෙතනින් කෙටි ප්‍රශ්න 20කුත් දාගත්තා නම් එතන ලකුණු 40කුත් තියෙනවා. එතකොට කෙලින්ම ලකුණු 70යි. මේ දෙකත් කරගන්න පුළුවන්. හරි? බය වෙන්න දෙයක් නැහැ. මේ දෙකත් කරගන්න පුළුවන්. මම කියන්නේ මේ තුනේ ලකුණු 30 කොහොම හරි මුලින්ම අරගෙන ඉන්න. මේ තුන කරන විදිය මේ මුලින්ම තේරුම් අරන් ඉමු. මේ ලකුණු මේ 30 ගත්තට පස්සේ බලමු ඊට එතනින් එහාට ලකුණු ස්කෝර් කරන්න කොහොමද කියලා. මුලින්ම අපි යමු භාග. මෙන්න මේ භාග ගානේ ලකුණු ටික ගන්න විදිය. මේක ඇතුළට එනවා ගොඩක් වෙලාට මිනිස් දින කියන එක. හරිද? මිනිස් දින කියන එක මේක ඇතුළට රිංගවනවා. අන්තිම ප්‍රශ්නයකට වගේ රිංගවනවා. අන්න ඒ නිසා ඒකත් දැනගෙන ඉන්න ඕනේ. හරිද? මේක පාට් කාලේලා මම එකින් එක සතියක් ඇතුලේ ඔක්කොම ටික කියලා දෙන්නම්. එතකොට පළවෙනි එක අපි භාග වලට එමු. හරි භාගයක්. නිකන් අපි භාගයක් සලකමුකෝ. ඔන්න තියෙනවා භාගයක්. හරිද? මේ පල්ලෙහා තියෙන එකට අපි කියනවා හරය කියලා. උඩ තියෙන එකට කියනවා ලවය කියලා. හැමතිස්සෙම මේ බෙදීමේ ලකුණක් තමයි තියෙන්නේ. 3 බෙදීම 4 තමයි මේ තියෙන්නේ. භාගයක් කිව්වම මේ 3 4කින් බෙදිලා තියෙන්නේ. හරිද? ඒක ඔළුවේ තියාගන්න. මේ බෙදිලා තියෙන්නේ 3 4න් බෙදිලා තමයි තියෙන්නේ. හරිද? දශම ස්ථාන විදියට ඕන උත්තරේ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ලවය හරයෙන් බෙදිලා තමයි උත්තරේ ගන්න තියෙන්නේ. ඒක නිකන් මතක තියාගන්න. මේ වලට අපි කියනවා නියම භාග කියලා. මේක තමයි භාගයක් තියෙන්න පුළුවන් හරිම විදිය. නියම භාග. හරිද? මේ නම් ටික අපිට දැන් ඕනේ නැහැ. අපි දැන් බලන්නේ ගානේ ලකුණු ටික ගන්න විදියනේ. හරිද? මුල ඉඳන්ම ඇදගෙන යන කෙනෙක්ට නම් මේක හරියට ගණන් ටික ගොඩ දා ගන්නවා නම් ඒකක භාග, නියම භාග, විෂම භාග, මිශ්‍ර භාග කියන එක අඳුර ගන්න ඕනේ. හරිද? එතකොට මම දැනට නිකන් කියන්නම් මෙන්න මේ විදියට තියෙන ඒවා 4න් 3 වගේ මේ මෙහෙම තියෙන ඒවා නියම භාග. හරිද? ඊළඟට 1 යට 2 4 යට 1 යට 4 1 යට 3 ඔය වගේ තියෙනවා කියලා හිතමු. එකේ ඉලක්කම හැමතිස්සෙම හරේ මේ ලබේ තියෙන්නේ එකයි. ලබේ කියන්නේ උඩ තියෙන ඉලක්කම එකයි. අන්න ඒවට අපි කියනවා ඒකක භාග. ඒකක භාග. හරිද? ලේසි ඈ. පටල ගන්න එපා ලේසි.
මේ ලබේ එක ඉලක්කම තියෙනවනම් ඒකක භාග. ඊළඟට අපි ගමු 2න් 5යි අන්න 3න් 6යි අන්න 4න් 8යි ඔන්න ඔය වගේ ඒවා කියලා හිතන්නකො. මේකේ දැන් මොකද්ද තියෙන විශේෂය? යට ඉලක්කම පොඩි උඩ ඉලක්කම ලොකුයි. හරය පොඩි ලවය ලොකුයි. හරය පොඩි ලවය ලොකුයි. අන්න ඒ වගේ වලට අපි කියනවා විෂම භාග. අද විෂම භාග. හරිද? තව එක જાතියක් තියෙනවා 1/4න් 1 2/2න් 1 3/4න් 1 ඔන්න ඔහොම එකක් ආව කියලා හිතන්නකො. ඉස්සරහින් ඉලක්කමක් තියෙනවා භාගයකුත් තියෙනවා. ඉස්සරහින් ඉලක්කමක් තියෙනවා භාගයකුත් තියෙනවා. අන්න ඒ වගේ භාග වලට අපි කියනවා මිශ්‍ර භාග. මිශ්‍ර භාග. හරිද? භාගයකුත් තියෙනවා පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා. දෙක මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට මිශ්‍ර භාග වෙනවා. හරිද? තේරුම් ගන්න හරිම ලේසියි. අමාරු නෑ. පට්ට ලේසි දේවල් මම මේ කියලා දෙන්නේ. හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන වැඩි කරගෙන යන්න. පට්ට ලේසි ගේම ගහගන්න. හරි? ඊළඟට දැන් මෙහෙම එකක් ආවා. විෂම භාග මිශ්‍ර භාග. හරි. ඔය ටික දැනගත්තා. දැන් අපි දැනගන්න ඕනේ විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන්නේ කොහොමද? මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ඔන්න ඊළඟට මේක කියලා දුන්නාම විෂම භාගයක් විෂම භාග මිශ්‍ර භාගයක් බවට පත් කිරීම. හරි. විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන විදිය. විෂම භාගයක් කියලා දැන් මම මේ ගත්ත තුනම මිශ්‍ර භාග කරලා පෙන්නන්නම්. ඒ ගත්ත තුනම මිශ්‍ර භාග කරන්න බෑ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක හිතලා නෙමෙයි ලිව්වේ. කඩදාවලින් ලිව්වේ. ඒ ටිකම මිශ්‍ර භාග කරන්න යන්නේ නැහැ මම. මේ පහෙන් දෙකෙන් පහ කියන එක ගමුකෝ. දෙකෙන් පහ. මේක මිශ්‍ර භාගයක් කරන්න නම් ඔයාලා කරන්න තියෙන්නේ මෙච්චරයි. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මෙන්න මෙහෙම දීර්ඝ බෙදීමට යන්න ඕන නම් යන්න. හරිද? පැත්තකින් දීර්ඝ බෙදීම කළා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ උත්තරේ. එතකොට පහ බෙදීම 2 කියන එක තමයි මේ තියෙන්නේ. පහ බෙදීම 2 කියන එක තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට ඔයා මේක බෙදලා උත්තරේ ගන්නකො. 5ට 2වත් 2යි, දෙවරක් 2 4යි, ඉතුරු 1යි. හරිද? 2යි ඉතුරු 1යි. හරිද? එතකොට දැන් මෙන්න මෙහි උත්තරේ එනවනේ මේ විදියට. මෙන්න මේ උඩට එනවනේ උත්තරේ. අන්නේ උඩට එන උත්තරේ හැමතිස්සෙම ඉස්සරහින් දාගන්න. උඩට එන උත්තරේ ඉස්සරහින් දාගන්න. හරිද? 2 ඒ විදියටම යටට දාගත්තා. ඉතුරු වෙන ගාන තියෙනව නේද? මේ ඉතුරු වෙන ගාන උඩට ආවා. ඉතුරු වෙන්නේ 1 ඒක උඩට ආවා. හරිද? පට්ට ලේසි. දැක්කනේ? පට්ටම ලේසි. තව එකක් කරලා බලමු අපි. 11 බෙදීම 3. නැත්නම් 3න් 11 භාගයක් විදිහට ගත්තොත් 3න් 11. ඔන්න අපි බෙදනවා 11 3න් බෙදනවා. හරිද? හරිම ලේසි. හරිම ලේසි. 11 3න් බෙදුවාම 11ට 3 ඒවත් 3යි 3 වර 3 9යි 11න් 9ක් ගියාම 2යි. ලේසිනේ. ලේසි ඈ. ඔන්න 3. 3 එනවා කොහෙටද? මෙන්න මේ උඩ තියෙන 3 එනවා ඉස්සරහට 3යි. මේ 3 ඒ විදිහටමයි. දෙකේ ඉලක්කම එනවා 2යි. හිතලා නෙමෙයි කළේ ඒකෙත් මේ දෙක සමාන වුණා. අපි තව එකක් හදලා බලමු. තව එකක් ගමු. 14 බෙදීම 5 ගන්නවා. අන්න. හරි 5 ගත්තා. හරි 5න් 14යි. එතකොට ඔන්න ආයෙ බෙදනවා 14 බෙදීම 5. 5න් බෙදමු. 5ට 14ට 5ේම 2යි. 10යි. 4ක් ඉතුරුයි. හරිද? ඔන්න එතකොට උත්තරේ ගන්නවා අපි
දෙකේ ඉලක්කම ඉස්සරහට එනවා 5 ඒ විදිහටම යටට එනවා මේ 4 උඩට එනවා තේරුණා නේද තේරුම් නැත්තම් අහන්න මේ තේරුම් නැත්තම් මට අහන්න මට කියන්න ආයේ මේක තේරුම් නැහැ කියලා එතකොට මං ආයේ තේරුම් කරලා වීඩියෝ එකක් දාන්න හරිද ඔන්න විෂම භාගයක් මිශ්‍ර භාගයක් බවට පත් කිරීම ඔච්චරයි ලේසි සිම්පල් මේක ඔළුවට දාගන්න වැඩි සිම්පල් හරි ඊළඟට අපි ඊළඟ දෙයට යමු මිශ්‍ර භාගයක් විෂම භාගයක් කිරීම මිශ්‍ර භාගයක් විෂම භාගයක් කිරීම හරිද මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන්නේදී හරි දැන් මේ පැත්තේදී මෙතනදී අපි මොකක්ද කළේ විෂම භාගයක් මිශ්‍ර භාගයක් කළා විෂම භාගයක් මිශ්‍ර භාගයක් කළා විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරාම මෙන්න මෙහෙම තිබ්බ එකක් මෙන්න මෙහෙම ආවා මෙහෙම තිබ්බ එක මෙහෙම බෙදලා මෙහෙම ආවා මෙහෙම තිබ්බ එක බෙදලා මෙහෙම ආවා දැන් මෙහෙම තියෙන එක මෙහෙම කරන්නයි යන්නේ මේක අනිත් පැත්තට ගන්නයි යන්නේ හරිද ඔන්න මම නිකන් ලියා ගන්න 2යි 4න් 3යි හරි ආය ගමු 3යි 2න් 1යි හරිද 3යි 5න් 4යි ඔන්න ඔය ටික ගමුකෝ 3යි 5න් 4 ඔන්න ඔය ටික හදලා බලමු අපි ලේසි වැඩි හිතන්න දේවල් නැහැ ලොකුවට හිතන්න දෙයක් නැහැ ලොකුවට අමාරුත් නැහැ නිකන් කරගෙන යන්න තියෙන්නේ මේ මං කියන විදියට කරා නම් වැඩි ලේසි හරිද කියන විදිය ඔළුවට දාගන්න එතකොට වැඩි ලේසි ඔයාලට කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද මෙන්න මේ පල්ලෙහා තියෙන ඉලක්කම තියෙනවනේ මේ පල්ලෙහා තියෙන ඉලක්කම තියෙනවනේ පල්ලෙහා තියෙන ඉලක්කම මුලින්ම ගන්න මුලට ගන්න පල්ලෙහා තියෙන ඉලක්කම ඔන්න මුලට ගත්තා 4යි හරිද ඊළඟට මේ ඉස්සරහා තියෙනවනේ ඉලක්කම අන්න ඒ ඉස්සරහා තියෙන ඉලක්කමෙන් මේක වැඩි කරන්න ඉස්සරහා තියෙන ඉලක්කමෙන් මේක වැඩි කරන්න ඉස්සරහා තියෙන ඉලක්කමෙන් වැඩි කරන්න ඔන්න වැඩි කරලා එන උත්තරේට මේ ඊළඟට තියෙනවනේ මේ 3 ඉලක්කම උඩ තියෙන 3 අන්න ඒ 3 එකතු කරන්න හරිද අන්න ඔච්චරයි කරන්න තියෙන්නේ එතකොට මොකද්ද කරේ පල්ලෙහා තියෙන ඉලක්කම ඉස්සරහා තියෙන ඉලක්කමෙන් වැඩි කරලා මේ උඩ තියෙන ඉලක්කමට එකතු කළා හරිද එන උත්තරේ ගන්නකො 4 වරක් 2 8යි 8යි 3යි 11යි 11ක් එනවනේ 11 උඩින් තියාගත්තා හරිද වෙනසක් නෑ පල්ලෙහා හරය වෙනස් වෙන්නේ නෑ 4 ඒ විදිහටම පල්ලෙහාට 4 ඒ විදිහටම පල්ලෙහාට ගත්තා හරිද ලේසිනේ ඒ විදිහටම හරි ඊළඟ එකත් බලාගන්න ඔන්න යට තියෙන ඉලක්කම යට තියෙන කීයද 2 තියෙන හරිද දෙකේ ඉලක්කම ගත්තා ඊළඟට මෙතන ඉස්සරහා තියෙනවා 3 ඉලක්කම 3 ඉලක්කම ගන්න ඉස්සරහට හරියට හරි ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ මෙන්න මේකට එකතු කරන්න දාන එක හරි උත්තරේ ගන්නකො දෙවරක් 3 6 6යි 1යි 7 7 දාගන්නකො ඉස්සරහින් හරිද හරය වෙනස් වෙන්නේ ඒක දාගන්න පල්ලෙහි හරිනේ ලේසියිනේ මහ ලොකු දේවල් නෑ පොඩි දේවල් O level ගණන් කියන්නේ චූටි දේවල් මේවා ඔළුවට දාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි හරි ඔන්න ඊළඟට මොකද්ද කරන්නේ මේ පහේ ඉලක්කම ගත්තා යට තියෙන පහේ ඉලක්කම ගත්තා ඉස්සරහා තියෙන 3 ඉලක්කමෙන් වැඩි කළා ඒකට එකතු කරනවා උඩ තියෙන 4 හරිද 5 වරක් 3 කීයද 15යි 15ට 4ක් එකතු වුණාම 19යි 19 දාගත්තා පල්ලෙහා හරය වෙනසක් වෙන්නේ පහම තමයි පල්ලෙහා හරය වෙනසක් වෙන්නේ පහම තමයි අන්න පහ දාගත්තා ලේසි easy lazy
හරිද? හරි. මෙන්න මේක තමා විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන විදිය, මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන විදිය. මේ දෙක ලේසියිනේ. තේරුම් නැත්තම් කියන්න තව ගණන් ටිකක් හදලා පෙන්නන්න කියලා මං හදලා පෙන්නනවා. හරිද? එච්චරයි. දැන් අපි පොඩ්ඩක් මේ භාගවලින් පිට මාතෘකාවට මං මෙතනින් ඔයාව ගෙනියනවා. භාගවලින් පිට මාතෘකාවට මම ඔයාව පොඩ්ඩක් ගෙනියනවා. ඒක තමා කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය. හරිද? කුඩා පොදු ගුණාකාරය කියන්නේ. හරි. කුඩා පොදු ගුණාකාරය හොයන්න නම් සංඛ්‍යාවක කුඩා පොදු ගුණාකාරය හොයන විදියට මම හොයන විදිය ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. හරිද? සංඛ්‍යාවක කුඩා පොදු ගුණාකාරය හොයන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕනේ ප්‍රථමක සාධක. මොනවාද? ප්‍රථමක සාධක. ප්‍රථමක සාධක. නැත්නම් ප්‍රථමක සාධක කියන්නේ ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. හරිද? ප්‍රථමක සංඛ්‍යා ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරිද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මේක ඇතුලේ තියෙන සාධක දෙකක් විතරයි. සාධක දෙකක් විතරයි මේකේ තියෙන්නේ. හරිද? සාධක දෙකකට වැඩි ඒවා තියෙනවා නම් සාධක දෙකකට වැඩි ඒවා තියෙනවා නම් ඒවට අපි කියන්නේ සංයුත සංඛ්‍යා කියලා. ඒවට අපි කියන්නේ සංයුත සංඛ්‍යා කියලා. එච්චර දෙයක් හිතන්න ඕනේ නැහැ. මම මේක කියලා දෙන්නේ ගණන් ඔළුවටම කියන්නේ අපිට ඕනේ ගාන හදාගන්න. හරිද? ගාන මේ දන්නම කෙනෙක්ට කියන්නේ ගණන් හොඳටම ඊළඟට මැස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අන්න එතකොට සාධක අරකයි මේකයි ඔක්කොම ඉගෙන ගත්තාම හරි. දැන් අපි බලන්නේ මේ ගාන කොට දාගන්නනේ. ගාන කොට දාගන්න විදියට යහම ප්‍රථමක සංඛ්‍යා හොයන විදියක් මම කියලා දෙන්නම්. හරිද? ප්‍රථමක සංඛ්‍යා ටික ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ විදිය මම කියලා දෙන්නම්. ඔයා විභාගෙට ගිහිල්ලා පේපරේ හම්බු වෙච්ච ගමන් කටුවැඩ ගොඩයක් කිල්ල ගන්න. කටුවැඩ ගොඩයක් කිල්ල ගන්න. ඒගොල්ලෝ නම් ඩෙස්ක් එකට අට්ටු කරාම කටුවැඩ ගොඩයක් ගෙන්න ගන්න පුළුවන්. කටුවැඩ ගොඩයක් ගෙන්නගෙන එකේ ඉඳන් 20ට විතර එකේ ඉඳන් 20ට හරි 30ට හරි මේ පොඩක් ඉලක්කම් ටික ලියගන්න. මම 20ට ලියන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ඔන්න එකේ ඉඳන් 20ට ඉලක්කම් ටික ලියාගත්තා. ඔයා මං කියන විදිහටම කරන්න. මං කියන විදිහටම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන විදිහට කළා කියලා ඔයාලට වරදින්නේ නැහැ. හරිද? එකේ ඉලක්කම තනියරකින් කපා ගන්න. එකේ ඉලක්කම තනියරකින් කපා ගන්න. තනියරකින් කපන්නේ දෙකේ ඉලක්කම රවුම් කරන්න. ඊළඟට ඔයා දන්නවනේ දෙවරක් චක්‍රය දන්නවනේ. දෙවරක් චක්‍රයේ අරගෙන ඒ දෙවරක් චක්‍රයෙන් එන හැම ඉලක්කමක්ම ඊළඟට හම්බ වෙන හැම ඉලක්කමක්ම කතිරකින් කපාගෙන යන්න. කතිරකින් කපන්නේ ඔන්න දෙවරක් ඔන්න දෙවරක් එක දෙක රවුම් කරලා තියෙනවා. ඊළඟට දෙවරක් දෙක 4යි කැපුවා. දෙවරක් 3 6යි කැපුවා. දෙවරක් 4 8යි කැපුවා. දෙවරක් 5 10යි අන්න කැපුවා. දෙවරක් 6 12යි කැපුවා. දෙවරක් 7 14යි කැපුවා. දෙවරක් 8 16යි කැපුවා. දෙවරක් 9 18යි කැපුවා. දෙවරක් 20 දෙවරක් 10 20යි කැපුවා. හරි එච්චරයි. කැපුවා දෙඩිය ලේසි. දැන් මෙහෙම ඉවර වුණානේ. ඔයා 30ට ලියාගත්තා නම් 30 වෙනකම් කැපුවාට ප්‍රශ්නයක් නැහැ. හොඳේ. හරි. ඊළඟට දැන් මෙතනින් ඉතුරු වෙනවනේ ඉලක්කමක්. ඊළඟට ඉස්සරහින් ඉතුරු වෙලා තියෙන ඉලක්කම මොකද්ද? 3 ඉලක්කම. 3 ඉලක්කම රවුම් කරගන්න. ඊළඟට තියෙන 3 ගුණාකාර මොනවාද? කැපිලා නැත්තම් ඒ කැපිලා නැති ඒවා ටික කපන්න. 3 වරක් 1 3යි. 3 රවුම් වෙලා තියෙන්නේ. හරි. ඊළඟට 3 වරක් 2. 3 වරක් 2 6යි. 6 කැපිලා තියෙන්නේ. 3 වරක් 3 කීයද? 9යි. 9 තියෙනවා. 9 කපන්න පුළුවන්. 9 කපන්න. 3 වරක් 4 12යි. කැපිලා තියෙන්නේ.
3 අරක් 5 15යි. 15 කපන්න පුළුවන්. 3 අරක් 6 18යි කැපිලා තියෙන්නේ. හරිද? ඊළඟට දැන් මෙතන ආයේ කැපෙන්න මේවා දෙයක් නැහැනේ. ඊළඟට තියෙන ඉලක්කම් බලන්න රවුම් කරගන්න. 5 රවුම් කරගත්තා. 5 රවුම් කරගත්තට පස්සේ 5 ගුණාකාරය ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න. 5 10 කැපිලා 15 කැපිලා 20ත් කැපිලා. රවුම් කරන්න දෙයක් මේ කපන්න දෙයක් නැහැනේ. ඊළඟට තියෙන ඉලක්කම් රවුම් කරගන්න. 7 7 14යි කැපිලා 4 3 21යි 21 නැහැනේ. ඊළඟට 11 11 වරක් 2 22යි නෑනේ. හරි. ඊළඟට තියෙන්නේ මොකද්ද? 13 13 ඒවා ආයේ 13 13 26යි එකක් නෑ. ඊළඟට 17 17 වරක් 2 34යි 34ක් නෑ. ඊළඟට 19 19 19 38යි 38ක් නෑ. හරි. මෙහෙම රවුම් කරගෙන යන්න. තේරුණානේ. එතකොට ඔයා මේ රවුම් කරගත්තනේ ඉලක්කම් ටික. රවුම් කරගත්තනේ ඉලක්කම් ටිකක්. අන්න ඔයාට ප්‍රථමක සංඛ්‍යා ටික හම්බ වෙලා. ප්‍රථමක සංඛ්‍යා ටික හම්බ වෙලා. හරිද? ඔන්න ලේසියෙන් ප්‍රථමක සංඛ්‍යා ගන්න විදියක් කියලා දුන්නේ. හරිද? ප්‍රථමක සංඛ්‍යා ටික ලේසියෙන් ගන්න ක්‍රමයක් ඔන්න මම කියලා දුන්නා. හරිද? ගණන් අමාරුම කෙනෙක්ට මේ ක්‍රමය තමයි හරියම ක්‍රමය. හරිද? මේක මොකද තේරුම් ගන්න ලේසි. තේරුම් ගන්න ලේසි. ප්‍රථමක සංඛ්‍යා ටික හොයාගන්න ලේසි. මේ හැම එකකටම තියෙන්නේ සාධක දෙකයි. එතකොට සාධක කියන එක මම පස්සේ වෙනම විදිහකට කියලා දෙන්නම්. සාධක කියන එක මම වෙනම මේ වීඩියෝ එකකදී ඔයාලා කියලා දෙන්නම් සාධක කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ හැම එකකම තියෙන්නේ සාධක දෙකයි. දැන් අපිට භාග ගණනක් හදනවා නම් මේ විදිය ඕනේ. එතකොට ඔන්න සාධක දෙක ගන්න තියෙන 2 3 5 7 11 13 17 19 මෙන්න මේ ටික ප්‍රථමක සංඛ්‍යා විදියට ගන්න පුළුවන්. මේ ටික ප්‍රථමක සංඛ්‍යා විදියට ගන්න පුළුවන්. හරිද? වැඩේ ලේසියිනේ. පට්ට ලේසි වැඩක් හොඳේ. පට්ටම ලේසි වැඩක්. දැන් කුඩා පොදු ගුණාකාරය හොයන විදිය. දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? කුඩා පොදු ගුණාකාරයක් හොයන විදිය. හරිද? කුඩා පොදු ගුණාකාරයක් හොයන විදිය. ඔන්න කුඩා පොදු ගුණාකාරයක් අපි හොයන්න යන්නේ. ඔයාට දෙනවා ඉලක්කම් 3ක්. අපි කියමුකෝ ගමු 6 8 12 යන ඉලක්කම් වල ඉලක්කම් නෙමෙයි සෝරි සංඛ්‍යාවල ඉලක්කම් නෙමෙයි සංඛ්‍යා වල කූපෝගු සොයන්න. කූපෝගු කියන්නේ කුඩා පොදු ගුණාකාරය සොයන්න. ඔන්න වැඩේ ලේසි. හරිද? ඔන්න මම කරන විදිහටම කරන්න වැඩේ ලේසි. හරිද? 6යි 8යි 12යි මෙහෙම කමා දාලා ලියා ගන්න. 8යි 12යි කමාවක් දාලා ඔන්නෝම ලියා ගන්න. 6යි 8යි 12යි කමා දාලා ලියා ගත්තා. හරිද? ඔන්නෝම ලියා ගත්තා. එනවා කියලා හිතනවා. ලියාගෙන ඉවර වෙලා ඔයාලට කරන්න තියෙන්නේ මේක බෙදාගෙන යන්න. ප්‍රථමක සාධක වලින් තමයි බෙදන්න තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න. ප්‍රථමක සංඛ්‍යා පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද? 2. හරිද? මේ ඉලක්කම් ටික දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවාම 6 බෙදීම 2 3යි. හරිද? 8 බෙදීම 2 4යි. 12 බෙදීම 2 6යි. නේද? ලේසියිනේ. ඊළඟට දැන් මේ ආයෙ පල්ලෙහෙන් එනවනේ ගානක්. අන්නේ පල්ලෙහෙන් එන ගානක් දැන් මෙතන බලන්න ආයෙ දෙකෙන් බෙදෙන ඉලක්කම් තියෙනවද? එකක් හරි තියෙනවද කියලා බලන්න. 3 තියෙනවා, 4 තියෙනවා, 6 තියෙනවා. මේවා නෙමෙයි එකක් හරි දෙකෙන් බෙදෙනවද කියලා බලන්න. 3 දෙකෙන් බෙදෙනවද? 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එකක් ඉතුරු වෙනවනේ. එතකොට ඒක ගන්න එපා. 4 දෙකෙන් බෙදෙනවද? 4 දෙකෙන් බෙදෙනවා. 6 දෙකෙන් බෙදෙනවද? 6 දෙකෙන් බෙදෙනවා. හරිද? එතකොට මේක තාම 6 දෙකෙන් බෙදෙන ඒවා ඉලක්කම් දෙකක් තියෙනවා. එතකොට මොකද්ද අපි කරන්නේ? ආයෙත් මේක දෙකෙන් බෙදෙනවා. මේක දෙකෙන් බෙදෙනවා. එතකොට 3 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ, එකක් ඉතුරු වෙනවා. අන්න ඒ නිසා 3 ඉලක්කම එහෙම්මම පල්ලෙහාට ගන්නවා. බෙදන්නේ නැතුව එහෙම්මම පල්ලෙහාට ගන්නවා. හරිද? 4 දෙකෙන් බෙදෙනවනේ.
4 දෙකෙන් බෙදුනහම 2යි. ඒක හිම පල්ලෙහාට දානවා. 4 දෙකෙන් බෙදලා 2යි කියලා පල්ලෙහාට දානවා. ඊළඟට 6ක් දෙකෙන් බෙදනවනේ. 6 දෙකෙන් බෙදුනහම 3යි. 3යි කියලා පල්ලෙහාට දානවා. ඊට පස්සේ ආයෙ බෙදීම දානවා. දැන් බලන්න ආයෙ මේක බෙදෙනවද කියලා දෙකෙන්. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 2 දෙකෙන් බෙදෙනවා. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. අන්න එතකොට ආයෙ දෙකෙන් බෙදනවා. ආයෙ දෙකෙන් බෙදනවා. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3 ඒ විදිහටම පල්ලෙහාට ගන්නවා. 2 දෙකෙන් බෙදෙනවා 1යි. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3 ඒ විදිහටම පල්ලෙහාට ගන්නවා. දැන් බලන්න දෙකෙන් බෙදෙන ඒවා තියනවාද කියලා. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එකක් ඉතුරු වෙනවා. 1 දෙකෙන් බෙදන්න බෑ. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් මෙන්න පළවෙනි ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදලා ඉවරයි. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාවෙන් අපි බෙදලා ඉවරයි. ඊළඟට බෙදෙන්නේ නැත්නම් අපි යනවා දෙවෙනි ප්‍රථමක සංඛ්‍යාව. දෙවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද? 3. 3ෙන් බෙදෙන ඉලක්කම් තියනවාද? 3ෙන් බෙදෙන ඉලක්කම් තියනවාද? ඔව් තියෙනවා. 3 3ෙන් බෙදෙනවා. මේ 3ත් 3ෙන් බෙදෙනවා. හරිද? එහෙනම් ඔන්න 3ෙන් බෙදුවා. 3 3ෙන් බෙදුනහම 1යි. 1 3ෙන් බෙදන්න බෑ. එක පල්ලෙහාට එනවා. මේ 3 3ෙන් බෙදුනහම 1යි. අන්න එකේව 3ක් පල්ලෙහාට ආවනේ. අන්න එකේව 3ක් පල්ලෙහාට ආවා. මෙන්න මේ විදිහට එකේව 3ක් පල්ලෙහාට එනකම් ගාන හදාගෙන යන්න ඕනේ. එකේව 3ක් පල්ලෙහාට එනකම් මෙහෙම ගාන හදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ ඉස්සරහා තියෙනවනේ ඉලක්කම් සෙට් එක. අන්නේ ඉලක්කම් සෙට් එක වැඩි කරගෙන යන්න. දෙවරක් 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 3. හරිද? මේ ඉස්සරහා තියෙන ඉලක්කම් සෙට් එක වැඩි කරගත්තා. දෙවරක් 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 3. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. දෙවරක් 2 4යි. 8යි 24යි. ඔන්න එතකොට අපිට උත්තරේ එනවා කීයද? කූපෝගු සමානයි 24යි. මෙන්න මේ ඉලක්කම් ටිකේ කුඩා පොදු ගුණාකාරය 24යි කියලා එනවා. තේරුණානේ? දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. ඒක ගත්තා. වැඩි ලේසිනේ. ඊසිනේ. වැඩි ලේසි. ඊසි. ලේසි. ඊසි. හරි. ඔන්න අපි යනවා තව කුඩා පොදු ගුණාකාර ගණනක් හදන්න. ඔන්න මම ගන්නම් මේ පාර 3යි 15යි 21යි. 3යි 15යි 21යි කුඩා පොදු ගුණාකාරය ගන්න. කූපෝගු සොයන්න. හරිද? ඔන්න මොකද්ද කරන්නේ? පල්ලෙහාට ලියා ගන්නවා. 3 15 21 බෙදනවා. මුලින්ම බලන්නේ මොකද්ද? පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද? පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව අර ලියාගත්ත මේකෙන් බලන්න පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. එතකොට මේකෙන් දෙකකින් බෙදෙන ඉලක්කම් තියෙනවද? 3 දෙකකින් බෙදෙනවද? නෑ බෙදෙන්නේ නෑ. 15 දෙකකින් බෙදෙනවද? නෑ එකක් බෙදෙන්නෙත් නෑ ඉතුරු වෙනවා. 21 දෙකකින් බෙදෙනවද? නෑ ඒක බෙදෙන්නෙත් නෑ. අප්පඩසිරි. මොකද්ද කේස් එක? එක සංඛ්‍යාවක්වත් දෙකකින් බෙදෙන්නේ නෑ. එතකොට පළවෙනි සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවෙන් එක ඉලක්කමක්වත් බෙදෙන්නේ නෑ. අප්පඩසිරි. ප්‍රශ්නයක් නේද? ඈ ප්‍රශ්නයක් නෑ. දෙකකින් බෙදෙන්නේ නැත්නම් බෙදෙන්නේ නෑ එච්චරයි. දෙකකින් බෙදෙන්නේ නැත්නම් බෙදෙන්නේ නෑ. හරිද? වැඩි හිතන්න එපා. දෙකකින් බෙදෙන්නේ නෑ. බෙදෙන්නේ නෑ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාවට යන්න. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව මොකද්ද? 3. 3ෙන් බෙදෙනවද කියලා බලන්න. 3 3ෙන් බෙදෙනවා. 15 3ෙනුත් බෙදෙනවා. 21ක් 3ෙන් බෙදෙනවා. 3ක් 3ෙන් බෙදෙනවා. 15ක් 3ෙන් බෙදෙනවා. 21ක් 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදන්න. 3ට 3 ඒවා 1යි. 15ට 3 ඒවා 5යි. 21ට 3 ඒවා 7යි. අන්න වැඩි. ඊළඟට මොකද්ද කරන්නේ? ආයේ මේක 3ෙන් බෙදනවද බලන්න. 5 3ෙන් බෙදනවද? නෑ 3ෙන් බෙදෙන්නේ නෑ. දෙකක් ඉතුරු වෙනවා. 7 3ෙන් බෙදනවද? නෑ 3ෙන් බෙදෙන්නේ නෑ. එකක් ඉතුරු වෙනවා. හරිද? හරියටම 3ෙන් බෙදනවා නම් විතරයි බෙදන්නේ. හරිද? ඉතුරු වෙනවා නම් බෙදන්නේ නෑ.
ඊළඟට දැන් මේක 3න් බෙදෙන්නෙත් නැහැ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාවට යන්නේ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව මොකද්ද? 5. එක 5න් බෙදෙන්නේ නැහැ. එක එහෙම්ම පල්ලෙහාට දැම්මා. 5 5න් බෙදෙනවා 1යි. 7 5න් බෙදෙන්නේ නැහැ. එහෙම පල්ලෙහාට. ඊළඟ දැන් ඊට පස්සේ මේක ආයේ 5න් බෙදෙන්නේ නැහැ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව ගියා. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව 7. 7 7න් බෙදෙනවනේ. 7. දැන් මොකද කරන්නේ? බෙදලා ගන්න බලන්න. එක බෙදෙන්නේ නැහැ. මේක බෙදෙන්නෙත් නැහැ. 7 7න් බෙදුනාම 1යි. එකේව 3ක් පල්ලෙහාට ආවා. එකේව 3ක් පල්ලෙහාට ආවනම් මොකද කරන්නේ? ඉස්සරහා තියෙන ඉලක්කම් 3 ගත්තා. ඉස්සරහා තියෙන ඉලක්කම් 3 කුඩා පොදු ගුණාකාරය ගත්තා. ඉස්සරහා තියෙන ඉලක්කම් 3 කුඩා පොදු ගුණාකාරය ගත්තා. ගන්නකො ඉස්සරහා තියෙන ඉලක්කම් 3 කුඩා පොදු ගුණාකාරය. මේ 3 කුඩා පොදු ගුණාකාරය නෙමෙයි සෝරි වැරදුනා. ඉස්සරහා තියෙන ඉලක්කම් ටික ගුණ කරලා උත්තරේ දාන්න තමයි තියෙන්නේ. සමා වෙන්න. ඉස්සරහා තියෙන ඉලක්කම් ටික ගුණ කරලා උත්තරේ දාන්න. 3 වරක් 5 වරක් 7. 3 වරක් 5 වරක් 7. හරිද? ඔයාලට සුළු කරන්න අමාරු නම් එකපාරට 3 වරක් 5 15යි 15 වරක් 7 ගෙහෙම එකපාරට සුළු කරන්න අමාරු නම් 3 වරක් 5 15යි කියලා ගන්න. හරිද? 3 වරක් 5 15යි කියලා අරගෙන පැත්තකින් දාලා ඒක ආයෙ 7න් වැඩි කරලා උත්තරේ ගන්න. 7 වරක් 5 35න් 5 දැම්ම 3ක් ඉදිරියේ 7 වරක් 1 7යි 7යි 3යි 10යි 105යි කියලා උත්තරේ ගන්න. හරිද? එහෙම කළාට ප්‍රශ්න නැහැ. ඔයාට ලේසි විදිහකට ඔයා සුළු කිරීම කරන එක ඔයාට ලේසි විදිහකට කරගන්න. හරිද? මේ කුඩා පොදු ගුණාකාරය මම මෙතනට ඇදලා ගත්තේ භාග සුළු කරන්න කුඩා පොදු ගුණාකාරය ඕනේ. හරිද? භාග සුළු කරන්න කුඩා පොදු ගුණාකාරය දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔන්න ඔය කුඩා පොදු ගුණාකාරය කියන එකත් දැනගන්න. දැන් ඔයාට මේක තේරුන්නේ නැහැ වගේ නම් මට කියන්න දාන්න මේ තේරුන්නේ නැහැ කියලා. මම එතකොට ආයේ කුඩා පොදු ගුණාකාරයටම වෙනම වීඩියෝ එකක් වාට ගන්න. හරිද? ඔන්න ඊළඟට අපි යමු භාග එකතු කිරීම. භාග එකතු කිරීම. භාග එකතු කිරීම. හරිද? මම සම්පූර්ණ භාග කරන විදිය මං තියරි ටික මං අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. භාග කියන එක භාග තියරි ටික සම්පූර්ණයෙන් උඩට දාන්න. භාග 10 භාග ගානේ ලකුණු 10 ගන්න. භාග තියරි ටික ඔක්කොම මං අද උඩට දානවා. හරි? හරිම ලේසි. මහ ලොකු දේවල් නෙමෙයි මේවා. පට්ටම ලේසි තේරුම් ගන්න තියෙන්නේ. හරිද? ඔන්න ඔයාලට භාග දෙකක් දෙනවා එකතු කරන්න කියලා. අපි හිතමුකෝ ඔයාලට භාග දෙකක් දෙනවා එකතු කරන්න කියලා. ඔන්න දෙනවා 5න් 2 ධන 5න් 1 මේක එකතු කරලා දාන්න කියලා කියනවා. හරිද? මේක එකතු කරලා දාන්න කියලා තියෙනවා. මේ වගේ එකක් ආවොත් හරිම ලේසි. ඔයා භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි දුන්නොත් භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි දුන්නොත් ඔයා හැමතිස්සෙම බලන්න ඕනේ මෙන්න මේ දෙන්න දිහා. පල්ලෙහා තියෙන ඉලක්කම් දෙක හරි තුන හරි භාග දෙකක් තුනක් කොහොම දානත් ඔයා හැමතිස්සෙම බලන්න ඕනේ මොකද්ද පල්ලෙහා තියෙන ඉලක්කම්. පල්ලෙහා තියෙන ඉලක්කම කියන්නේ හරය. හරය සමාන නම් ඒ කියන්නේ හරයේ තියෙන ඉලක්කම් දෙක එකම නම් 5 නම් 5 6 නම් 6 එකම ඉලක්කම හරයේ තියෙනවා නම් වැඩේ ලේසි. එකම ඉලක්කම හරයේ තියෙනවා නම් කරන්න තියෙන වැඩේ ලේසි. එතකොට 5 මේ වගේ වෙලාවකට ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ ඔන්න හරය සමානයි. හරය සමාන නම් හරය වෙනස් වෙන්නේ නැහැ. හරය ඒ විදිහටම ඉස්සරහට එනවා. උඩ තියෙන ඉලක්කම් දෙක එකතු වෙලා උත්තරේට වැටෙනවා. එතකොට උත්තරේ මොකද්ද? 5යි 2යි 1යි 3යි. ලේසි නේද? පට්ට ලේසි නේද? පට්ටම ලේසි. හරිද? ඔන්න තව එකක් හදලා බලමු. 8න් 3යි 8න් 2යි 8න් 3යි 8න් 2යි 8න් 3යි 8න් 2යි. ඔයාට දැන් මොකද්ද මං කලින් කිව්වේ? භාග දෙකක් එකතු කරන්න දුන්නා නම් අපි මොකද්ද මුලින්ම බලන්නේ? හරය සමානද? නැත්නම් පල්ලෙහා ඉලක්කම් දෙක සමානද?
පල්ලෙහා ඉලක්කම් දෙක සමානයි. පල්ලෙහා ඉලක්කම් දෙක සමානයි. මෙතනත් 8 මෙතනත් 8. එහෙනම් මොකද්ද වෙන්නේ? පොදු හරයක් එනවා 8යි කියලා. හරය වෙනස් වෙන්නේ නැහැ. හරිද? උඩ තියෙන ඉලක්කම් දෙක එකතු වෙනවා. 3යි 2යි. උත්තරේ කීයද? 3යි 2යි 5යි. 8න් 5යි. ලේසි නේද? පට්ට ලේසි නේද? පට්ට ලේසි. හරිද? ඊළඟට මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක් බලන්න. මම ගන්නවා 9න් 4 ධන 9න් 2. 9න් 4යි 9න් 2යි එකතු වෙනවා. දැන් මොකක්ද අපි බලන්නේ මුලින්ම? හරය සමානද? හරය සමානද? හරය සමානයි. හරය සමානයි. හරය සමානයි. හරය සමාන නම් වාර කරන් තියෙන හරය වෙනස් වෙන්නේ නැහැ. හරය ඒ විදිහටම පල්ලෙහාට. හරය ඒ විදිහටම පල්ලෙහාට. 4යි 2යි එකතු කරලා උඩට. 4 ධන 2 එකතු කරලා උඩට. 4 ධන 2 එකතු කරලා උඩට දැන්. 9 පල්ලෙහාට 4 ධන 2 උඩට. වැඩේ ලේසි. ඔන්න එතකොට උත්තරය ගන්නවා 9 විදියට ඉස්සරහට එනවා 4යි 2යි 6යි කියලා එනවා. උත්තරේ ඉවරද? ඉවරයි කිව්වට ඉවරම නෑ. මොකද මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ වගේ එකක් දැක්කහම ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ වගේ දෙයක් දැක්කම සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? නිවැරදි දැකීම. හරිද? හරියට දකින්න ඕනේ. හරියට දැක්කාම මේක ඇතුලේ පොඩි දෙයක් පේනවා, ලස්සන දෙයක්. මේ ඉලක්කම් දෙකම ඔයාලට පේනවද දන්නේ? 3ෙන් බෙදෙනවා කියලා. ඉලක්කම් දෙකම 3ෙන් බෙදෙනවා. 6ත් 3ෙන් බෙදෙනවා, 9ත් 3ෙන් බෙදෙනවා. 6ත් 3ෙන් බෙදෙනවා, 9ත් 3ෙන් බෙදෙනවා. අන්න ඒ වගේ වෙලාවට මේ භාගයක් අපිට තව ටිකක් සුළු කරන්න පුළුවන්. හරිද? මේකනම් ඔළුවෙන් එන්න ඕනේ. දැන් මෙතෙන්ට වෙනකන් හැදුවොත් භාගයක් ලකුණු හම්බ වෙනවා. හැබැයි මේක සම්පූර්ණයෙන් සුළු කළාට පස්සේ තමයි තව ලකුණක් ඔයාලට හම්බ වෙන්නේ. නැත්තම් එක ලකුණක් අඩු වෙනවා. හරිද? ඒ නිසා මේ වගේ දේවල් මේවා ඇහැට දැකලම තමයි හුරු කරන්න ඕනේ. ගණන් හදද්දි මෙහෙම දෙයක් දකිද්දිම පේනවා 6ත් 3ෙන් බෙදෙනවා 9ත් 3ෙන් බෙදෙනවා. එහෙනම් බෙදලා දාන්න ඕනේ. 6ට 3 ඒවා 2 කීයද? 2යි. 9ට 3 ඒවා කීයද? 3යි. දෙකම 3ෙන් බෙදලා 2 බෙදීම 3යි කියලා උත්තරේ ගන්නවා. මෙන්න මේ උත්තරේ ගත්තොත් එහෙම තමයි ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. මෙතනින් නැවතුත් එහෙම ඒ එන සම්පූර්ණ ලකුණේ එක ලකුණක් අඩු කරලා තමයි ඔයාලට මෙතනට හම්බ වෙන්නේ. ලකුණු 2යි නම් 1යි මෙතනට හම්බ වෙන්නේ. 3යි නම් 2යි හම්බ වෙන්නේ. අර ලකුණත් අපරාධෙනේ. සම්මා දිට්ඨිය හොඳට දැක්කොත් එහෙම වැඩේ කරගන්න පුළුවන්. ඕකේ. හරිද? පට්ට ලේසි හොඳේ. පට්ටම ලේසි. දැන් ඔන්න යනවා අලුත් දෙයකට. ඔන්න බලන්න. 3න් 2 ධන 4න් 1. ප්‍රශ්නයක් ආව නේද? මොකද්ද මම භාගයක් දුන්නාම මුලින්ම බලන්න ඕනේ කිව්වේ? භාග ගානක් දුන්නාම මුලින්ම බලන්න ඕනේ මොකද්ද? හරය සමානද? හරය සමානද? හරය සමාන නැහැ. හරය සමාන නැහැ කියලා පේනවනේ. මෙතන 3 තියෙන්නේ, මෙතන 4 තියෙන්නේ. එතන මේ දෙක සමාන නැහැ කියලා වඩ පේනවනේ. ඒකට හරය සමාන නැහැ. ඒ වගේ වෙලාවට අපි මොකද්ද කරන්නේ? මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය ගන්නවා. ඔන්න අර මං කලින් කිව්ව කුඩා පොදු ගුණාකාරය ඕන වෙන වෙලාව. මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය ගන්නවා. ඔන්න වැඩි ලේසි කරනවා. 4 ලියා 3යි 4යි තියෙන්නේ. 3යි 4යි පැත්තකින් ලියා ගන්නවා. ලියාගෙන ඉවරලා කූපෝ කූ ගන්නවා. මොකද්ද කරන්නේ? ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යනවා. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද? 2. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. දෙකෙන් බෙදෙන ඉලක්කම් තියෙනවද? 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එකක් ඉතුරු වෙනවා. 4 දෙකෙන් බෙදෙනවද? ඔව් 4 දෙකෙන් බෙදෙනවනේ. 4 දෙකෙන් බෙදෙන නිසා අපි මොකද්ද කරන්නේ? පළවෙනියටම දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදන්නකො. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3 ඒ විදිහටම පල්ලෙහාට එනවා. 4 දෙකෙන් බෙදුනහම 2යි කියලා පල්ලෙහාට එනවා. දැන් ආයේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවද? 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 2 දෙකෙන් බෙදෙනවනේ.
දෙක දෙකෙන් බෙදෙනවා. ඒ නිසා ආය දෙකෙන් බෙදෙනවා. ආය දෙකෙන් බෙදුවා. ඊළඟට මොකක්ද වෙන්නේ? 3. ඉතුරුයි 3 දෙකෙන් බෙදෙන්න. සෝරි 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3 හැමම ගත්ත පල්ලෙහාට 2 දෙකෙන් බෙදුනහම 1යි කියලා පල්ලෙහාට ආවා. හරිද? 1යි කියලා පල්ලෙහාට ආවා. හරි. ඊළඟට මොකද්ද කරන්නේ? දෙකෙන් බෙදෙන ඉලක්කමක් තියෙනවා. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 1 දෙකෙන් බෙදෙන්නෙත් නැහැ. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟ පියවරට යනවා. ඊළඟ පියවර මොකද්ද? ඊළඟ ප්‍රථම සංඛ්‍යාව ගන්න එක. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව මොකද්ද? 3. 3ෙන් බෙදෙනවද? 3 3ෙන් බෙදෙනවා. 3 විතරනේ ඉතුරු. 3 3ෙන් බෙදෙනවා. 3 3ෙන් බෙදුනහම 1යි 1යි. 1යි 1යි ආවා කියලා 1යි 1යි ආවා කියන්නේ අපිට උත්තරේ ගන්න පුළුවන්. මේ තුන වැඩි කරලා උත්තරේ ගන්න. දෙවරක් දෙවරක් දෙක දෙවරක් දෙවරක් 3. කීයද? දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. දෙවරක් දෙවරක් 3 මේ දෙවරක් 2 4යි 4 වරක් 3 12යි කියලා උත්තරේ ගත්තා. ලේසි නේද? පට්ට ලේසි. අන්න එනවා අපිට පොදු හරයක් 12යි කියලා. පොදු හරයක් ආවා 12යි කියලා. පොදු හරය දාගන්න 12 තමයි පොදු හරය. පොදු හරය දාගත්තා 12යි කියලා. හරිද? පොදු හරය දාගත්තා 12යි කියලා. දැන් මොකද්ද කරන්නේ? දැන් ඔන්න වැඩක් තියෙනවා කරන්න. මේක හිතින් කරන්න ඕනේ වැඩක්. හිතින් කරන්න ඕනේ වැඩක්. හරිද? පොදු හරය 12යි. දැන් මම මේක කියලා දෙන්නේ 11 වසරටනේ. මේ වෙද්දි ඔයාලට බෙදන්න මේව කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. එතකොට බෙදන්න ගුණ කරගන්න හිතින් බෙදන්න හිතින් ගුණ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට ඔන්න පොඩි ගණන්නේ තියෙන්නේ. දැන් ඔන්න පොදු හරය ආව 12යි කියලා. දැන් මෙතනින් එහාට හිතින් මේ පියවර ටික හරියටම කරගන්න. හරිද? ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ 12 බෙදන්න ඕනේ 3. 12 බෙදන්න 3. මොකද්ද? මෙන්න මේ ඉලක්කම මේකෙන් බෙදනවා. මෙන්න මෙතන ඉස්සරහා තියෙන ඉලක්කමෙන් බෙදනවා. 12 3ෙන් බෙදනවා. 12 3ෙන් බෙදුනහම කීයද? 4යි. 4 වැඩි කරන්න ආයෙනේ උත්තරේ තියෙනවනේ 4 තියෙනවනේ. 12 3ෙන් බෙදුනහම එන උත්තරේ තියෙනවනේ 4. 12 3ෙන් බෙදුවා 4 එනවනේ. 4 වැඩි කරන්න මේ උඩ තියෙන ඉලක්කමෙන්. මොකද්ද කරේ? මේ පල්ලෙහාට ගත්ත කුඩා පොදු ගුණාකාරයේ ඉස්සරහා තියෙන එකේ හරයෙන් බෙදුවා. ඒ හරයෙන් බෙදලා එන උත්තරේ ගත්තා 4යි කියලා. ඒ 4 මෙතන උඩ තියෙන දෙකෙන් වැඩි කළා. හරිද? තේරුම් ගන්න ඔළුවට දාගන්න. 12 ගත්තා 3ෙන් බෙදුවා 2කින් වැඩි කළා. හරිද? 12 ගත්ත විදිය මෙතන තියෙනවා. 12 ගත්තා 3ෙන් බෙදුවා 2කින් වැඩි කළා. 12 ගත්තා 3ෙන් බෙදුවම 4යි 4 වරක් 2. හරිද? ඒකට එකතු කරනවා මේ දෙක මුලින්ම සුළු කරලා ඉන්න ඕනේ. මුලින්ම සුළු කරලා ඉන්න ඕනේ. ඊළඟට ඒකට එකතු කරනවා 12 ඊළඟට 4ෙන් බෙදන්න. 12 ඊළඟට 4ෙන් බෙදන්න. 12 4ෙන් බෙදුනහම කීයද? 3යිනේ. 3යි. 3 වැඩි කිරීම උඩ තියෙන ඉලක්කම. ලේසි නේද? පට්ට ලේසි. එතකොට ඔන්න උත්තරේ ගන්න පුළුවන් දැන් අපිට. යට එක හැමමයි 12 12මයි 4 වරක් 2 කීයද? 8යි. 3 වරක් 1 කීයද? 3යි. 3 වරක් 1 3යි. ඔන්න ඔයාලට උත්තරේ ගත හැකි 12න් 11යි කියලා. හරිද? මෙන්න මෙහෙම කුඩා පොදු ගුණාකාරය අරගෙන මෙහෙම තමයි උත්තරේ ගන්න. නැත්තම් මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මේක කරන්න දැන් මේක තමයි හරිම ක්‍රමය. හරිද? මේක තමයි ගාන හදන නිවැරදි ක්‍රමය මේක. හරිද? ගාන හදන නිවැරදි ක්‍රමය මේක. හරිද? කුඩා පොදු ගුණාකාරය අරගෙන තමයි හදන්න ඕනේ. හැබැයි කුඩා පොදු ගුණාකාරය ගන්න අමාරු නම් හරිද? ගණන් ටික තියරි ටික හරියට ඔළුවට වැටලා නැත්තම් කුඩා පොදු ගුණාකාරය ගන්න අමාරු නම් මෙහෙම කුඩා පොදු ගුණාකාරයෙන් මෙහෙම අරගෙන හදන්න අමාරු නම් කරන්න විදිහක් තියෙනවා. මේ විදිහට කරන්න ලකුණු සම්පූර්ණයෙන් හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. උත්තරෙත් හරියට එනවා. සමහර තැන්වල විතරයි උත්තරේ පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. ඒකත් මම කියන්නම්. ඒ වගේ වෙලාවට කරන්න ඕන දේ සම්මා දිට්ඨිය යොදන එක විතරයි. සම්මා දිට්ඨිය යෙදුවොත් එහෙම ඒකටත් හරි උත්තරේ එනවා. හරිද?
ඒ විදිහට කරන්න. මේක තේරුවෙන්නේ නැත්නම් මම දැන් ඊළඟට කියලා දෙන්නම් මේ ගානම හදන විදිය. ලේසි ක්‍රමයක් තියෙනවා මේ ගානම හදන්න. ඒ විදිහට හදලා බලන්න. වැඩේ ලේසි. හරිද? ඔන්න බලන්න. හරිද? මම ගත්තේ මොකද්ද? 3න් 2 වැඩි ධන 4න් 1නේ. ඕකනේ ගත්තේ. ඕකනේ ගත්තේ. ඔයා මං කියන දේ කරන්න. ඔයා කරන්න මෙන්න මෙහෙම දෙයක් කරන්න. 3න් 2 ලියා ගන්න. 3න් 2 ලියා ගන්න. ලියාගෙන ඉවරලා ඉස්සරහා ඉලක්කම තියෙනවා. ඉස්සරහට තියෙන භාගේ තියෙනවනේ. අනිත් භාගේ තියෙනවනේ වට තියෙන. අනිත් භාගේ මේ ඉලක්කම තියෙනවනේ. අනිත් භාගේ යට තියෙන ඉලක්කම. අනිත් භාගේ යට තියෙන ඉලක්කම අරගෙන ඒකෙන් උඩයි යටයි දෙකම වැඩි කරන්න. උඩත් වැඩි කරනවා යටත් වැඩි කරනවා. ඊළඟට එකතු කිරීමේ ලකුණ දාගන්න. ඊළඟ භාගේ ලියා ගන්න. 4න් 1. 4න් 1. ඊට පස්සේ අනිත් පැත්තේ භාගේ තියෙනවනේ. අනිත් පැත්තේ භාගේ යට තියෙන ඉලක්කමෙන් උඩ එකයි යට එකයි දෙකම වැඩි කරන්න. තේරුණා නේද? ඒක ලේසි නේද? මොකද්ද කරේ? ඉස්සරහා භාග තියෙන භාගේ ලියාගත්තා. අනිත් භාගේ යට තියෙන ඉලක්කමේ දෙකම වැඩි කළා. ලියාගත්තා 4න් වැඩි කළා උඩයි යටයි දෙකම. ඊළඟට මොකද්ද කරේ? 4න් 1 ලියාගත්තා උඩයි යටයි දෙකම මේ 3න් වැඩි කළා. හරිද? වැඩේ ලේසි. ඔන්න බලන්න ඔයාලට උත්තරේ එන විදිය. දැන් ඔයා සුළු කරලා මේ වැඩි කරලා උත්තරේ දාගන්න ඕනේ. 2 වරක් 4 8යි. 3 වරක් 4 12යි. 1 වරක් 3 3යි. 4 වරක් 3 12යි. මෙන්න අපිට හුරු පුරුදු දෙයක් වුණා. මොකද්ද උනේ? ගණන් දෙකේ හරය සමාන වුණා. හරය සමාන වුණා නම් වැඩේ ලේසි. හරය සමානයි. හරය පල්ලෙහාට ගත්තා. එකමයි වෙනස් වෙන්නේ. හරිද? 8යි 3යි 11යි. උත්තරේ එනවා 11යි කියලා. ලේසි නේද? පහසුයි නේද? මේ ක්‍රමේ ලේසි නේද? මේ ක්‍රමේ ලේසි. ගණන් ටික හරියට තියරි එක ඔළුවට වැටිච්ච නැති කෙනෙක්ට මේකෙන් යන එක පට්ට ලේසි. හරි මේකට ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. කාටවත් ලකුණු අඩු කරන්න බෑනේ මේකේ ගානේ උත්තරේ හරිනේ. හරි මේ විදියට යන්න. මං කියන්නේ මේ විදියට යන්න. මේ ක්‍රමෙත් අනිත් ක්‍රමේ ඔළුවේ තියාගන්න. මොකද ගණන් තුනක් එහෙම ආවොත් එහෙම පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. භාග තුනක් එක දිගට එකතු කරන්න ඕනොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. එතකොට කුඩා පොදු ගුණාකාරය ඔළුවේ තියාගන්න. හැබැයි මේ එහෙම ගණන් තුනක් එන ගණන් මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ පේපරේට. මෙච්චර කාලයකට දෙකක් තමයි එකතු කරන්න ඉන්නේ. දෙකක් තමයි එකතු කරන්න ඉන්නේ. හරිද? ඒකෝන මෙහෙම නැත්තම් තුනක් තිබ්බා කියලා හිතමුකෝ. දෙකක් එකතු කරලා අනිත් එක ආයෙ එකතු කරන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. හරි? මෙන්න මෙහෙම වැඩ. ලේසිනේ. easy ලේසි. පට්ට ලේසි. අපි තව ගානක් හදලා බලමු. මේ විදිහට හදමු. මේ විදිහට තව ගානක් හදලා බලමු. වැඩි කරන්නේ කොහොමද? ඔන්න 4න් 3 ධන 5න් 6න් 2 6න් 2. හරි ඔන්න ඔහොම එකක් ගන්නවා. දැන් මං කලින් කිව්ව වැඩේම කරන්න. කලින් කිව්ව වැඩේම කරන්න කිව්වා නෑ. හරි කලින් කිව්ව වැඩේම කරන්න. කලින් කිව්ව වැඩේ කරන්න. 4න් 3යි. 4න් 3යි. මොකද්ද කලින් කිව්වේ? 4න් 3 ඉස්සරහට ගත්තා. ඊළඟට තියෙන ඉලක්කමේ මේ 6 ඉලක්කමේ ඊළඟ ගානේ පල්ලෙහා තියෙන ඉලක්කමේ මේ දෙකම වැඩි කරා. 6 තියෙන්නේ පල්ලෙහා 6න් වැඩි කරා. හරිද? ඊළඟට 6න් 2 ලියාගත්තා. ඊළඟට මේ පැත්තේ තියෙන එකේ පල්ලෙහා ඉලක්කමේ මේ දෙකම වැඩි කරා. හරිද? උත්තරේ ගන්න. 4 වරක් 6 24යි පල්ලෙහාට. 3 වරක් 6 18යි උඩට. ධන 4 වරක් 6 24යි
පල්ලෙහාට දෙවරක් 4 8යි උඩට හරිද ඔන්න 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 ප්‍රශ්නයක් එනවා ඔන්න බලන්න අලුත් දෙයක් එනවා 18යි 8යි කීයද 18යි 8යි කීයද 26යි පොඩ්ඩක් ඉන්නකෝ පොදු හරය 24 පල්ලෙහාට දාගන්නකෝ අන්න ගාන හදන විදිය මම ආයි කියන්න 4න් 3 දාගත්තා මේ පැත්තේ තියෙන ඉලක්කම මොකද්ද පල්ලෙහා තියෙන ඉලක්කම 6 6න් වැඩි කළා ඉලක්කම් දෙකම ඉලක්කම් දෙකම 6න් වැඩි කළා ඊළඟට 6න් 2 දාගත්තා ඉලක්කම් දෙකම මේ පැත්තේ පල්ලෙහා තියෙන ඉලක්කම 4න් වැඩි කළා හරිද 24න් 18යි 28න් 24න් 8යි ඊළඟට පොදු හරයක් ගත්තා පොදු හරය ගත්තා මොකද මේ දෙකම සමානයි හරය සමානයි හරය සමානයි නම් ප්‍රශ්නයක් නෑ අපිට හරය සමාන නම් ප්‍රශ්නයක් නෑනේ පොදු හරය ගත්තා 24යි උඩ ඉලක්කම් දෙක එකතු කරා 18 ධන 8 එතකොට ඔන්න උත්තරේ එනවා අපිට 24න් කීයද 18යි 8යි 26යි මොකක්ද වුණේ අන්න ප්‍රශ්නයක් වුණා දැක්කද දන්නේ සම්මා දිට්ඨිය යොදවන්න සම්මා දිට්ඨිය යොදවන්න ඔයාලට මෙතන දේවල් දෙකක් පේන්න ඕනේ මේ වගේ මේක දැක්කම ඔයාලට දේවල් දෙකක් පේන්න ඕනේ දෙකක් පේන්න ප්‍රශ්නයක් දැම්ම පෙවුන්නේ නැති වුණාට ප්‍රශ්නයක් නෑ ගණන් ටික හදාගෙන යන්න ඉස්සරහට ඔයාලට මෙතන දේවල් දෙකක් පේන්න ඕනේ දැන් මට මේක දැක්ක ගමන් දේවල් දෙකක් පේනවා මොකද්ද දන්නවද පේන දෙක පල්ලෙහා ඉලක්කමට වඩා උඩ ඉලක්කම ලොකුයි අන්න එතකොට නියම භාගයක් නෙමෙයි මේක හරිද ඇත්තටම මෙහෙම භාග තියෙන්න බෑ මෙහෙම භාගය මෙහෙම උත්තරයක් තියන්න බෑ අපිට ඉතුරු කරන්න බෑ හැමතිස්සෙම උඩ ඉලක්කම පොඩි වෙලා යට ඉලක්කම ලොකු වෙන්න ඕනේ භාගයක් විදියට තියනවා නම් හරිද එතකොට මේක මෙහෙම තියන්න බෑ කියලා පේනවා අනිත් දේ තමයි මට මේ පේනවා 26ත් දෙකෙන් බෙදෙනවා 24ත් දෙකෙන් බෙදෙනවා 26ත් දෙකෙන් බෙදෙනවා 24ත් දෙකෙන් බෙදෙනවා ඒක ඔයාලට පේනවා පෙවුනා නම් හරි පෙවුන් නැත්තම් දැන් දැක්කනේ දැන් මම කිව්වා පස්සේ දැක්කා හරි තව ගණන් සෙට් එකක් ඔයාගේ අච්චුපතේ තියෙන ගණන් ටික හදාගෙන යන්න එතකොට ඔයාලට පේන්න ගනි සෙට් එකම හදලා බලන්න අන්තිම වෙද්දි දැක්ක ගමන් ගාන දැක්ක ගමන් පේනවා මේකක් දෙකෙන් බෙදෙනවා එතකොට බෙදලා දාන්න ඕනේ කියලා එතකොට මෙහෙම දෙකම දෙකෙන් බෙදෙනවා නම් අපි මොකද්ද කරන්නේ දෙකම දෙකෙන් බෙදලා දානවා 26ට දෙකේව කීයද 13 24ට දෙකේව කීයද 12යි එතකොට අන්න උත්තරයක් එනවා 12න් 13යි 12න් 13යි ඒත් ප්‍රශ්නයක් තියෙනවා 12න් 13යි ඒත් ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ හරයට වඩා ලාභය ලොකුයි මොකද මේ පල්ලෙහා ඉලක්කමට වඩා 12ට වඩා 13 තාම ලොකුයි අන්න ඒ වගේ වෙලාවට අපිට ඔයාලා මතකද මම කලින්ම කළා මේ වගේ වට කිව්වේ මොන භාගද විෂම භාග විදිහට උත්තර තියන්න බෑ ඒවා අපි මොකද්ද කරන්නේ මිශ්‍ර භාග කරන්න ඕනේ අන්න ඒ වගේ වෙලාවට ඔයාලට මතකද මම කරන්න කිව්ව දේ 13 බෙදන්න 12න් 13ට 12 ඒවා 1යි 12ක් 1 12යි එකක් ඉතුරුයි දැන් මොකද්ද කරන්නේ මෙන්න මේ උඩ තියෙන එකේ ඉලක්කම ඉස්සරහට ගත්තා 12 ඉලක්කම වෙනස් වෙන්නේ ඒක පල්ලෙහාට ගත්තා යට ඉතුරු වෙන ගාන උඩින් දැම්මා මතකයි කියලා හිතනවා ළඟ මතකනේ මතක අමතක වෙන්න විදියක් නෑ මතකයි තියෙන්න ඕනේ හරි ඔච්චරයි easy හරිද easy හරි එහෙනම් භාග අඩු කිරීමක් කරලා භාග අඩු කිරීමක් මේ වගේම තමයි භාග අඩු කිරීම ගානකුත් හදලා අදට මම වීඩියෝ එක නවත්තන්නම් භාග අඩු කිරීම ගානකුත් හදලා මම වීඩියෝ එක නවත්තන්නම් ඔන්න භාග අඩු කිරීම වෙනසක් නැහැ හරිද අඩු කිරීමයි එකතු කිරීමයි එක වගේ ගුණ කිරීමයි බෙදීමයි එක වගේ අඩු කිරීමයි හරි 8න් 5 අඩු කිරීම 8න් 2 අඩු කරන්න දුන්නත් අපි මුලින්ම බලන්න ඕනේ දේ තමයි මොකද්ද හරය සමානද
යට ඉලක්කන් දෙක සමානයිනේ වැඩි හිතන්න එපා දාගන්න යට ඉලක්කන් දෙක සමානයි දාගත්තා උඩ ඉලක්කන් දෙක කලින් වගේ කලින් එකතු කලා දැන් අඩු කරනවා හරි දැන් ඔන්න ගාන තියෙනවා යට ඉලක්කන් දෙක සමානයි යට ඉලක්කන් දෙක සමානයි පොදු හරය ගත්තාටයි උඩ ඉලක්කන් දෙක අඩු කරලා උත්තරේ දාන්න එකතු කිරීම වගේම තමයි එකතු කිරීමේදී එකතු කළා අඩු කිරීමේදී අඩු කළා 8යි 5න් දෙකක් ගියාම 3යි ලේසියිනේ 7න් 4 7න් 1 හරය සමානයි 7 හිම්මම පල්ලෙහාට උඩ ඉලක්කන් දෙක අඩු වෙනවා 7න් 3 ලේසියිනේ ලේසි හරි දැන් අන්න අපි අර ඉස්සෙල්ලා වගේ අසමාන දෙකක් ගමුකෝ මොකක්ද ගන්නෙ 7න් 5 අඩු කිරීම 5න් 1 7න් 5න් 5න් එකක් අඩු කරන්න අඩු කරන්න මොකක්ද මං කිව්වේ කරන්න කියලා අර එකතු කිරීමේදී මම මොකක්ද කරන්න කිව්වේ ඒ දෙයම මෙතනටත් කරන්න 7න් 5 ලියා ගන්න 7න් 5 ලියාගත්තා පල්ලෙහා ඉලක්කම එහා පැත්තේ භාගේ පල්ලෙහා ඉලක්කම අරගෙන දෙකම වැඩි කරන්න 5 5 අඩු කිරීමේ ලකුණ ඊළඟ භාගේ ලියාගන්න 5න් 1 කලින් භාගේ යට ඉලක්කමෙන් දෙකම වැඩි කරන්න තේරුණා නේද තව ගණන් ටිකක් හදන්න ඕනේ මම මේ හදන ගණන් ටික හදලා මදි තව ගණන් ටිකක් අතුපුතෙන් බලලා හදන්න එතකොට මේක ගානට ඔළුවට යනවා එතකොට ඔන්න දැන් උත්තරේ ගන්න 5 වරක් 5 25යි 7 වරක් 5 35යි 7 වරක් 1 7යි 5 වරක් 7 35යි අන්න හරය සමාන වුණා දෙකේම 35 35 35 35 තියෙනවා අන්න එතකොට අපි මොකද්ද කරන්නේ පොදු හරයක් ගත්තා 35යි 25 අඩු කිරීම 7යි උත්තරේ අපිට එනවා 35න් 18යි ලේසිනේ ලේසි ඔච්චරයි භාග අඩු කිරීම ඔච්චරයි මම භාගාන මම පළවෙනි වීඩියෝ එක දැන් මම මෙතනින් නවත්තනවා හරිද පළවෙනි වීඩියෝ එක මෙතනින් නවත්තනවා එතකොට මේ ටික දැන් ඔයා හොඳට ඔළුවට දාගන්න ඕනේ මේ ටික හොඳට ඔළුවට දාගෙන අච්චු පොතේ තියෙන භාග එකතු කිරීම අඩු කිරීම ගණන් සේරම හදලා දාන්න ඕනේ අච්චු පොතේ 10 වසර අච්චු පොතේ තියෙනවා 11 වසර අච්චු පොතේ නැතුව ඇති මතක නෑ මට 10 වසර අච්චු පොතේ අනිවාර්යෙන් තියෙනවානේ ඒ සෙට් එකම හදලා දාන්න ඕවා ආයි හොඳටම පුළුවන් වෙනවා හදලා බලන්න හදලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා දෙන්නම් ඊළඟ පාර හරි එහෙනම් පළවෙනි වීඩියෝ එක ඉවරයි පාර්ට් 1 භාග හදන භාග ගානේ ලකුණු 10ම ගමු පාර්ට් 1 මෙතනින් ඉවරයි හරි